පිරිමින්දේ ඉන්ද්‍රියේ ප්‍රාණවත් වීමේ දුර්වලතාව කියන්නේ ඊටාම බහුලව දකින්න ප්‍රශ්නයක්. හැබැයි අවසනාවන්තව මේ ප්‍රශ්නයත් සමගම ගොඩක් පිරිමින් වෛද්‍යවරයෙක් ඉදිරියට ඇවිල්ලා මේ ප්‍රශ්න ගැන ලැජ්ජ බය නිසා කතා කරන්නේවත් නැහැ. තරුණ අයගේ ගොඩක් වෙලාවට මේක මානසික ගැටලු පීඩන නිසා තමයි ගොඩක් වෙලාවට මතුවෙන්නේ. හැබැයි වැඩි වයසට යනකොට 40 50 60 යනකොට ගොඩක්ම දියවැඩියාව සිගරට් බීම නැත්තම් බ්ලඩ් ප්‍රෙෂර් වැනි ප්‍රශ්න නිසා තමයි මේ වගේ දේවල් මතුවෙන්නේ. ඉතින් ඊටාම වැදගත් විශේෂයෙන්ම මේ වයස්වලදී මේ ගැන කතා කරලා දොස්තර කෙනෙක්ව හම්බ වෙන්නේ මොකද දියවැඩියා උදාහරණයකට දියවැඩියාවේ පළමු ලක්ෂණයක් හැටියට මේ ප්‍රාණවත් වීමේ දුර්වලතාවයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මොනවද මේ වලදී කරන්න පුළුවන් අපිට ප්‍රතිකාර? සිල්ඩෙනෆිල්, ටඩාලෆිල් වැනි ඉතා සුළු බෙහෙත් වලින් මේකට ප්‍රතිකර්මයක් ලබන්න පුළුවන්. ඊටත් අමතරව මේ ළඟදී ඇවිල්ලා තියෙන නිව් ටෙක්නොලොජි එකක් හැටියට වෙන්නේ ෂොක් වේව් ට්‍රීට්මන්ට්. ඒ කියන්නේ ශබ්ද තරංග මාර්ගයෙන් මේ රුධිර වාහිනී වලට පිරිමි ඉන්ද්‍රිය රුධිර වාහිනී වලට උත්තේජනයක් කරලා ඒ ප්‍රාණවත් වීමට ප්‍රතිකර්මයක් ප්‍රතිඵලයක් ලබා දෙන. ෂොක් වේව් ට්‍රීට්මන්ට් එක කියන්නේ ඇත්තටම ඉතා අවුරුදු 5ක් 10ක් ඇතුළත ආපු නවතම ක්‍රමයක් මේ ප්‍රාණවත් වීමේ දුර්වලතා වලට ප්‍රතිකාර කිරීමට. ඉතා කෙටි කාලයක් ඉතා මොඩරේට් වගේ තිබුණ ප්‍රශ්නවලට මේ ප්‍රාණවත් වීමේ ගැටලු සඳහා මේ ක්‍රමය ගොඩක් සුදුසු වෙනවා. සති 3ක් වැනි කෙටි කාලයක් තුළ මේ මුළු ට්‍රීට්මන්ට් එකම අපිට සාර්ථකව කරලා නිම කරන්න පුළුවන්.